ලොකු කුසලයක් කරගන්න විදියක් මං කියන්නම්. ගෙදරට බඩු ටික ගෙනාපු ගමන් ඒකෙන් කොටසක් බුදුරජාණන් වහන්සේට වෙන් කරන්න පොඩ්ඩක්. කරලා බලන්න කවදාවත් වරදින්නේ නැහැ. ගෙදරට බඩු මුට්ටු ටික ගෙනාවහම ඒක දිනපතා කරගන්න පුළුවන් ප්‍රබල කුසලයක්. පළවෙනියෙන් එදා අපි හිතමුකෝ දැන් ඒ ගෙනාපු බඩු මුට්ටු ටිකෙන් පළවෙනියෙන් උයනවා කියලා. උයනකොට එදාට බුදුරජාණන් වහන්සේට වෙන් කරන්න කොටසක්. දිනපතාම උදේ දවල් කරන්න බැරි වෙයි හැමදාම. උදේට ගෙදර අම්මා කෙනෙක් නම් මේ ටික අහගෙන ඉන්නේ. ගෙදරට වරදින්නේ නැහැ. මේක පුරුද්දක් කරගන්න, කරලා බලන්න. මාසයක් කරලා ප්‍රතිඵල බලන්න. ගෙදර ඉව්වට පස්සේ පුංචි පාත්‍රයකට, ඒක පොඩි ප්‍රමාණයක් යන්නේ. පුංචි පාත්‍රයකට, ඒක පොල් සම්බෝලයි බතු යුණත් කමක් නැහැ. පුංචි පාත්‍රයකට උඩින්ම අරගෙන බුදුරජාණන් වහන්සේට උදේට පූජා කරන්න. ගොඩාක් ඕනේ. ඊට පස්සේ අනේ මම මේකේ ලුණු ඇඹුල් බැලුවා, මේක බුදුහාමුදුරන්ට කැපයිද කැපයිද, ඒ කතාවම කූත් ඕනේ නැහැ. උදේම පුරුද්දක් කරන්න. මේ වගේ කාලෙක පවා ඔබගේ කුස පිරෙන්නේ පරණ දීපු දෙයකට. පරණ සංසාරේ මේ අපිට දෙන්න කියලානේ මේ අපි කියන්නේ. පුරුද්දක් විදියට කරන්න මේ කාලේ අපිට ඉතාම යහපත් කාලයක්. ලංකාවට ඉච්චර යහපත් කාලයක් නෙමෙයි. ඉස්සරහට මීට වඩා බොහෝ දුෂ්කරතා විදගෙනයි අපිට යන්න වෙන්නේ. ඉස්සරහා ලෝකේ අපේ ලස්සන නෑ. ඉස්සරහට බොහෝම අඳුරු ලෝකයකට අපි විවෘත වෙන්නේ. ඒකට අපි හොඳට කුසලයේ තුලින් පවා ශක්තිමත් වෙන්න ඕන. එතකොට දැන් මේ අපි නොහිතපු ලෝකයක් දැන් ඇති වෙලා තියෙන්නේ. මේ අපි ප්‍රාර්ථනා කරපු විදිය නෙමෙයි මේක. එතකොට දැන් අද සහ හෙට අතර කාලය තුල විශාල වෙනසක් වෙනවා. දැන් අපි අපේ ආහාර පාන වලට ගන්න බඩු මිල පව විශාල වෙනසක් වෙනවා. මේ වෙනස්කම් වලට කවුරු වග කියන්න ඕනද කියලා මම දන්නේ නැහැ. මේ දේශනාවට මට අදාළ නැති නිසා මම ඒවා කියන්න යන්නෙත් නැහැ. හැබැයි ඔබට මේ කාලේ පවා කුස පිරෙනවා නම් එදා වේල් නැතුව මිනිස්සු ඉද්දී අද දවල්ටත් ඔබට ප්‍රශ්නයක් නැතුව ආහාර ටික ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ දීපු දෙයකට සංසාරේ. කී දෙනෙක් දවල්ට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව නෙද්දල් වාගෙන මුවදල් වාගෙන ලෝකේ දිහා බලාගෙන හූල්ලන මිනිස්සු ඉන්නවද? එහෙම ලෝකෙක අද දවල්ටත් ඔබට මට ප්‍රශ්නයක් නැතුව ලොකු ප්‍රණීත ආහාර නොවෙන්න පුළුවන්. කුස පිරෙන්න ආහාර ලැබෙනවා නම් ඒ දීපු දෙයක්මයි. එතකොට දැන් මේ කුසලයක දැන් බුදුරජාණන් වහන්සේගේ එක්තරා වෙලාවක මේ කුසල රජුරු ඇවිල්ලා අහනවා මේ ප්‍රශ්න එනකොට ජරා මරණ වලින් අපි යට වෙනකොට ලෝකේ නොයේක් ප්‍රශ්න වෙනකොට මොකද්ද ස්වාමීනි කරන්න ඕනේ? එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ ප්‍රශ්නයත් එක්ක හැප්පෙන්න එපා කියනවා. ඒ ප්‍රශ්නයත් එක්ක හැප්පෙන්නේ නැතුව මහරජ කුසලයක්ම මතු කර ගන්නවා විනා, ධර්මයක්ම මතු කර ගන්නවා විනා, පුණ්‍ය සංස්කාරයක්ම මතු කර ගන්නවා විනා වෙන මොනව කරන්නද කියලා අහනවා. ඒක තමයි සත්වයාගේ දායාදය. ක්ෂණිකව මේ මොහොතට අපි ප්‍රතිචාර දැක්ුවාට නමුත් මේවා ඉබේ හටගත්ත දේවල් නෙමෙයි. ඒවා හේතුඵල සහිතව ගොඩනැගිච්ච තත්ත්වයන්. මේ தත්ත්වේ හේතුඵල සහිතවයි ගොඩනැගුණේ. ඒ නිසා මේක නිකම්ම අතාරින්න බෑ. ඒතකොට මේ වගේ කාලෙක කෙනෙක් අහන්න පුළුවන් හොඳයි ඔබ වහන්සේලා මොකද්ද යෝජනා කරන්නේ? යෝජනා කරන්නේ අපිට දානි ගෙනල්ලා දෙන්න කියලා නෙමෙයි. දානි දෙන ඒවා පුළුවන් විදිහට කරගන්න. ඒ කමක් නෑ. හැම ගෙදරකම උදේට දවල්ට නැතත් කමක් නෑ. හැම ගෙදරකම මං හිතනවා උදේට උයනවා. ඒව ගොඩාක් ප්‍රණීත නැතුව ඇති. ගොඩාක් රහට උයන්න නැතුව ඇති. හොඳට කෙලින් තෙල් වලින් කිරෙන් උයන්න බැරුව ඇති. වෙනදා කාපු කෑම රටාව සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙලා වෙනස් වෙලා ඇති මිනිසුන්ගේ. හැබැයි අද මම මේ රූපවාහිනිය බලන හැමෝටම කියන්නේ මේ කාලේ බොහොම අමාරු කාලයක්. මේ අමාරු කාලේ පින්වත්නි පුංචි පාත්‍රයකට ගොඩ ලොකු පාත්‍රයක් ඕනත් නැහැ. පොඩි පාත්‍රයකට කැම ටික උයලා ඉවර වුණ ගමන්ම ඒකේ ආහාර ටික මොන වගේ එකක් වුණත් කමක් නැහැ. ඒක පොල් ටිකක් එක්ක බත් ටිකක් වුණත් කමක් නැහැ. ඒක පළවෙනියෙන් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න උදේට. ඒ බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඒ කුසලයේ අදිෂ්ඨාන කරන්න ඒක මාසයක් කරන්න කවදාවත් ඔබට කුසට ආහාර නැතුව ඔබේ ජීවිතේ සමාර වෙන්නේ නැහැ. ඔබට අනතුරක් නැහැ ඒකින්. හේතුව දැන් මේ සමහර දේවල් වලට අපිට එහෙම කුසලයෙන් සැලසුම් සහගත වෙන්න පුළුවන්. අර එක තැනක තියෙනවා ධර්මයේ එක හාමුදුරුව කෙනෙක් හිටියා මේ පුංචි හාමුදුරුව කෙනෙක්. ඒ හාමුදුරුව
මං හිතන්නේ ආනන්දහරුන්ගේ පිටිපස්සෙන් ආවා. ආනන්දහරුන්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා අවුරුද්දක් දෙකක් නෙමෙයි ඒ දරුවාට අවුරුදු 7ක් 8ක් ඇති පොඩි ළමෙක් ආනන්දහඳුරු දානි වළඳනකොට එතනට ඇවිල්ලා කියලා තිනවා මට බඩගිනි ඔබ වහන්සේ ළඟ හරි සුවඳයි ඔබ වහන්සේ ළඟ හරි සුවඳයි කෑම සුවඳයි ඔබ වහන්සේ මට කෑම ටිකක් දෙනවද කියලා අහලා තිනවා. එතකොට ආනන්දහඳුරු ඒ පොඩි ළමයාට කෑම ටිකක් දුන්නාම ඒ පොඩි දරුවා කෑම කාලා පොඩි ළමෙක්. ඉතින් ආනන්දහරුන්ගේ පිටිපස්සෙන් ආවා. ආනන්දහඳුරු බැලුවා මේ ආනන්දහරු බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්. ආනන්දහරු බැලුවා මේ පුංචි දරුවාගේ හොඳ ලක්ෂණ තියෙනවා. බැලුමට හොඳ ලක්ෂණ තියෙනවා. පැවිද්දටත් හොඳයි කියලා මහාන කළා. මහාන කරලා මේ විහාරයට එක් කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමී බුදුරජාණන් වහන්සේ විමසලා තිනවා ආනන්ද ඔය පොඩි නම කවුද ඔය පිටිපස්සෙන් එන කියලා. ඒතර ආනන්දහරු කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ තමයි මේ දරුවා කෑම සුවඳට මගේ පස්සෙන් ආවා. මට හිතුණා මහානකමට හොඳයි කියලා මං ඉතින් මහාන කළා. ආවට ගියාට මහාන කළා නෙමෙයි. මං හිතුවා මහානකමට හොඳ. මොකද ආනන්දහරු සෝතාපන්න ශ්‍රාවකෙක්නේ. අරහත් වේටපත් උනේ පස්සේ තමයි. ඊට පස්සේ ආනන්ද ඒක හොඳයි. හැබැයි ආනන්ද ඔය දරුවාට මහානකමත් එක්ක තවත් දෙයක් දෙන්න කිව්වා. ඒතර ආනන්දහරු ඇහුවා මොකද්ද කියලා. ආනන්ද ඔය පොඩි කොල්ලාට පොඩි කොල්ලෙක් නෙවෙයි මහාන වෙලා ඉන්නේ. ඔය පුංචි දරුවාට වතක් දෙන්න කිව්වා. මේ ආරාමෙට පෑන් පුරවන්න කියන්න කිව්වා. ආරාමයේ තියෙනවනේ පෑන් කල. ඒ පෑන් කලවල පෑන් අඩු වෙනකොට ඒවට පෑන් පුරවන්න කිව්වා. ඊට පස්සේ ඒ ආරාමෙම සංඝයාට පෑන් අවශ්‍ය වෙනකොට සංඝයාට පෑන් ගිහින් දෙන්න කිව්වා. ඒක වත් පිළිවෙතක් කරන්න කිව්වා. ඉතින් ආනන්දහරු අර පොඩි හාමුදුරුවෝ කිව්වා පොඩි නම අද ඉඳලා මේ ආරාමයේ හිස් වෙච්ච පෑන් කලවලට ඔබ තමයි පෑන් පුරවන්න ඕන. ඉතින් උදේට පෑන් ගෙනල්ලා පුරවන්න. ආරාමවල මේ ලෙඩ වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්න උන්වහන්සේලාට පෑන් ගිහින් දෙන්න. තනින් තන සංඝයා වැඩ ඉන්නවා උන්වහන්සේලාට ගිහින් පෑන් ගිහින් දෙන්න. ආනන්ද මේ පොඩි නම ඒක හැමදාමත් කරන්න කිව්වා. වෙන මුකුත් කරන්න ඕනේ නැහැ ඒක කරන්න කිව්වා. ඉතින් මේ හාමුදුරු බොහෝම සත්පුරුෂ කෙනෙක් පුංචි හාමුදුරු ඒක හැමදාමත් කරා. අවුරුදු 12ක් එක දිගට විහාරෙට පෑන් පුරවලා තියෙන මේ හාමුදුරු. ඊට පස්සේ අවුරුදු 12කින් පස්සේ බුදුරජාණන් වහන්සේ කතා කරලා කිව්වා මේ ආනන්ද මේ පොඩි නම දැන් උපසම්පදා කරන්න කිව්වා. ඒ උපසම්පදා කරලා ටික කාලෙකින් උන්වහන්සේ රහත් වුණා. එතනින් පස්සේ අර පෑන් පූජා කරන එක දිගට කරන්න කිව්වේ නෑ. ආනන්ද හාමුදුරුවෝ ඇහුවා මේ ස්වාමීනි අවුරුදු 12ක් ඔබ වහන්සේ මේ පොඩි හාමුදුරුවන්ට පෑන් පූජා කරන්න කිව්වේ ඇයි කියලා ඇහුවා. එතකොට මේ ආනන්ද හාමුදුරුවන්ට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ආනන්ද ඔය පොඩි නම බොහෝ කාලයක් ජීවිතේ මිය ගිහින් තියෙන්නේ වතුර පිපාසයෙන් කියනවා. වතුර පිපාසයෙන් හරි ඒ කියන්නේ සංසාරේ ගොඩාක් කාලයක් ඒ විදිහට තමයි ජීවිතේ හමාර වෙලා තියෙන්නේ. ඒ නිසා ආනන්ද මේ කාලේ රහතන් වහන්සේ නමක් විදියට උන්වහන්සේ අවබෝධයට කරා ගියත් අවබෝධයට අදාළ කුසල සංස්කාර වීරිය තිබුණත් සමහර විට ආනන්ද ඔය භික්ෂුවට ඔය ස්වාමීන් වහන්සේට ඔය වතන් දුන්නේ නැත්නම් සමහරට රහත් උනත් වතුර නැතුව තමයි පිරිනිවන් පාන්න වෙන්නේ කිව්වා. වතුර ඒකයි මම මේක පුරුද්දක් විදිහට කරන්න කිව්වේ. රහතන් වහන්සේලාට සංඝයාට මේ පෙන් පිළිගන්වන්න කිව්වා. අන්න ඒ වගේ මේ කාලයේ අමාරු කාලයක්. මේ අමාරු කාලයේ එක එකනාට චෝදනා කර ඉන්න අපිට වෙලාවක් නැහැ. ඒ නිසා අපිට හොඳම දේ තමයි අපි පුළුවන් තරම් මේ කාලේ කරන්න පුළුවන් බොහොම කිට්ටුම කුසලයේ මොකක්ද කියලා ඒකට සංවිධානාත්මක වෙන එක. ඒකට ලොකු වැයක් වීමක් වෙන්නේ නැහැ. කෙනෙක් අහන්න පුළුවන් මේ කන්න නැතුව මොන දානද කියලා. ලොකුවට නෙමෙයි කියන්නේ. අද තියෙන්නේ ඉන්දියාප ටිකක් නම් හදාගත්ත. ඒකෙන් ඉන්දියාප දෙකක් තුනක් බුදුරජාණන් වහන්සේට පූජා කළා කියලා ඔබේ කුසට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කාලේ අපෙන් බණහන හැම ශ්‍රාවකයෙකුටම මම මේ කියන්නේ මේක වතක් විදියට දියුණු කරන්න කියලා. හෙට ඉඳලා වතක් විදියට මේක දියුණු කරන්න කවදාවත් මේ මෙබඳු දුෂ්කර කාලයක පවා ඔබ අනාථ නොවි සනාථ වීමට ඒ කුසලයේ උදව්වක් ඒ කියන්නේ මට භික්ෂුවක් විදියට කරන්න පුළුවන් උදව්ව තමයි මම මේ කරන්නේ. දැන් මේ කාලේ ස්වාමීන් වහන්සේ නමක් විදියට කරන්න පුළුවන් උදව්ව මොකක්ද? ධර්මයේ පැත්තෙන්. අන්න ඒකට උදව්වක් තමයි මම මේ කිව්වේ. ඒක වරද්දන්න එපා. දවල්ට ඕනත් නෑ. දවල්ටත් තියෙන කෙනෙක් තියාගන්න. නමුත් උදේට හැමදාමත් පාත්‍රයක් ගන්න බැරි නම් මැටි පාත්‍රයකට හරි කමක් නැහැ. පිරිසුදු කරගත්ත පීරිසයකට හරි කමක් නැහැ. උදේම බුදුරජාණන් වහන්සේට පූජා කරන්න.
ඒකේ තියෙන දේ වැදගත් නෑ. මොනවා හරි කමක් නෑ. ඒක විශාල කුසලයක්. දැන් අනාථපිණ්ඩික සිටුවරයාගේ ජීවන තොරතුරු වල තියෙනවා. ඔහු සෝවාන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් වුණාට පස්සේ ඉතින් කවදාවත් මේ තමන්ගේ ජීවිතේ ජීවත් වෙන ක්‍රමවේද වෙනස් කරගත්තේ නෑ ලොකුවට. ඒ කියන්නේ ඒක බාධාවක් නෑ. එයා බැංකුකාරයෙක්නේ අනාථපිණ්ඩික කියන්නේ. පොලියට දුන්න මිනිස්සෙක් අනාථපිණ්ඩික සිටුවරයා කියන එක කාලෙක හරි දුප්පත් වෙලක් තියෙනවා ඔය අනාථපිණ්ඩික සිටුවරයා. ඒ කාලේ මේ හැමදාම එයා දානි දීලා තියෙනවනේ. බොහොම ප්‍රියමනාප බොහොම කඩවසම් පුද්ගලයෙක් තමයි අනාථපිණ්ඩික කියන්නේ. ගෘහපතියෙක්නේ යා. එයානි ජේතවනාරාමේ පූජා කරන්නේ. රත්තරණින් අතුරා ජේත කියන කුමාරයාගේ උද්‍යානයේ අරගෙනනි බුදුහාමුදුරන්ට සඳුන් කුටියක් හදලා විශාල ආර්ථිකයක් යා වියදම් කරලා නියා කරන්නේ. ඉතින් මෙහෙම කරලා එක්තරා කාලෙක මෙයා දිලිඳු වුණා. බොහොම අමාරු වුණා යාට. ඒතර අද නම් කියයි යා දුප්පත් උනේ මේ දැන් ඕවා කොම් පරිස්සම් කරගන්න කිව්වේ ඒක තමයි දැන් හොඳයිනේ වැඩේ කියලා අද නම් ගරහන මට්ටමක් නේ තියෙන්නේ. නමුත් එයාගේ ජීවිතේ වෙනස් කරගත්තේ. එයා දැන් කුසලයක් දිනු කරන එක ඒවා වෙනස් කරගත්තේ නෑ. මේක තැනක අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. අනේ පිණි සිටුවරයා මේක ඒක එක්තරා වෙලාවක හොඳටම දිලිඳු වුණාම බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අහනවා මේ සිටුතුමනි දැන් කොහොමද තත්ත්වය කියලා. එතකොට එයා කියනවා ස්වාමීනි අමාරුයි මේ කාලේ. ඒ කියන්නේ එහෙනම් සෝවාන් වෙච්ච හිටත් අමාරු කාලය ඇවිල්ලා තියෙනවා. අමාරුයි මේ කාලේ මේ දැන් කොහොමද දානෙ හිම කියලා අහනවා. දානෙ හිම දෙනවද දැනුත්? අනේ ඔව් ස්වාමීනි දානෙ නම් දෙනවා. හැබැයි මට අර කලින් වගේ ප්‍රණීත විදියට දානෙ දෙන්න නෑ කියනවා. කලින් බොහෝම ප්‍රණීත විදියට දානෙ දුන්නා. ඒත් ස්වාමීනි මට දැන් ප්‍රණීත විදියට දානෙ දෙන්න නෑ. එහෙමද මේ ප්‍රණීත විදියට දානෙ දෙන්න නැති වුණාට සංඝයා එහෙම වඩිනවද කියලා අහනවා. අනේ ඔව් ස්වාමීනි සංඝයාගේ නම් අඩුවක් නෑ කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා ප්‍රණීත දෙයක් හරි කමක් නෑ ගෘහපතිය. ගොරෝසු දෙයක් හරි කමක් නෑ. ප්‍රණීත දෙයක් හරි කමක් නෑ. ගොරෝසු දෙයක් හරි කමක් නෑ. සක්කච්ඡන්දානන්දේති. හොඳට සකස් කරලා දෙන්න කියනවා. අත් දෙකෙන් දෙන්න කියනවා. ඒක ප්‍රණීතම වෙන්න ඕනේ නෑ ඒක. අත් දෙකෙන් දෙන්න. විසි නොකරන දෙයක් දෙන්න කියනවා. කම්මඵල විශ්වාසයෙන් දෙන්න කියනවා. කර්මඵල විශ්වාසය ඇතුව දෙන්න කියනවා. එතකොට ඒ දානේ හරිම සම්මාදිට්ඨිකයි සත්පුරුසයි කියනවා. ඒ විදියට දානේ දීලා ඒ බඳු ඊට පස්සේ පරණ සිද්ධියක් කියනවා. එක කාලෙක හිටියලු වේලාම කියලා බ්‍රාහ්මණෙක් එයා අමුතු දානයක් දුන්නලු. රත්තරම් පුරෝපු රිදී පාත්‍ර 84000ක් දන් දුන්නලු. රිදී පුරෝපු රත්තරම් පාත්‍ර 84000ක් දන් දුන්නලු. අමුතු දානයක්. කරත්ත 84000ක් දන් දුන්නා කියනවා. ඉතින් මේ විදියට විශාල දානයක් දුන්නට මේ පින්වත් ගෘහපතිය ඒ දානේ පිළිගන්න සුදුසු එක්කෙනෙක්වත් හිටියේ නෑ කියනවා ඒ කාලේ. දැන් මේ බුද්ධ ශාසනික දන් දීම පවා වටින්නේ ඒකයි මේ හාමුදුරුවන්ට දෙන්න ඕන කියලා එකක් එමෙ නෙමෙයි කියන්නේ. ඉබ්බඳු මේ බේලාම බ්‍රාහ්මණයා දුන්න දාණයට වඩා වටිනවා කියනවා එක භික්ෂුවකට දානි ටිකක් දෙන එක. ඒකට වඩා වටිනවා කියනවා. ඉබ්බඳු 109කට දන් දෙනවට වඩා වටිනවා කියනවා සෝවාන් වෙච්ච එක්කෙනෙකුට දානි දෙන එක. සෝවාන් වෙච්ච 109කට දන් දෙනවට වඩා වටිනවා කියනවා සකදාගාමි වෙච්ච එක්කෙනෙකුට දානි දෙන එක. එබඳු 109කට දන් දෙනවට වඩා වටිනවා කියනවා අනාගාමී වෙච්ච එක්කෙනෙකුට දන් දෙන එක. එබඳු 109කට දන් දෙනවට වඩා වටිනවා කියන එක මහරහතන් වහන්සේ නමකට දානි දෙන එක. රහතන් වහන්සේලා 109කට දන් දෙනවට වඩා වටිනවා කියන එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානි ටිකක් දෙන එක. පසේ බුදුවරු 109කට දන් දෙනවට වඩා වටිනවා. ඒ කියන්නේ පසේ බුදුවරු 100ක් වුණත් එක කාලයක පහළ වෙන්න පුළුවන්. පසේ බුදුවරු 100ක් නමකට දන් දෙනවට වඩා වටිනවා කියනවා එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දානි ටිකක් දෙන එක. එතකොට ඒකත් කරගන්න බැරි නම් ඒකත් කරන්න අමාරු නම් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අර වේලාම බ්‍රාහ්මණයා දුන්න දානය ගැනයි අපි කියාගෙන ආවි. එතකොට මහරහතන් වහන්සේලාට දන් දෙනවට වඩා වටිනවා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානි ටිකක් දෙන එක. පසේ බුදුරජාණන් වහන්සේලා 100ක් නමකට දන් දෙනවට වඩා වටිනවා එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දානි ටිකක් දෙන එක. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙනවට වඩා වටිනවා. බලන්න ඒකටත් වඩා වටිනා එකක් තියෙනවා.
ඒ තමයි බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානි ටිකක් දෙන එක. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානි ටිකක් පූජා කරන එක. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානි දෙනවටත් වඩා වටිනවා. අන්න ඒකටත් වඩා වටින එකක් තියෙනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ කැරකිලා ඉන්නේ ඔබ වහන්සේලාට දෙන්න කියලාද? නෑ. ඊටත් වඩා වටින එකක් තියෙනවා. මොකද්ද? ඊටත් වඩා වටිනවා බුදුරජාණන් වහන්සේ වදාරන මේ අනාථපිණ්ඩික ගෘහපතියාට සිටුවරයාට වදාළ කතාවක්. ඊටත් වඩා වටිනවා කියනවා ගෘහපතිය ඊටත් වඩා වටිනවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට එක කුටියක් හදලා පූජා කරන එක. ඒක ඊට වඩා වටිනා දෙයක්. කුටියක් හදලා පූජා කරන එක. ඒතර කෙනෙක් කියන්න පුළුවන් මෙච්චර මේ අවස්ථාව දක්වාම කෙනෙකුට ඔය ටික ඔක්කොම කරගන්න ආර්ථික ශක්තියක් ඕන. පොඩිවට හරි දාන ටිකක් දෙන්න මුදල් කාලයක් ධනයක් ශ්‍රමයක් අවශ්‍යයි. හරි ඔබ වහන්සේලාට ඔයිට වඩා කතාවක් නැද්ද? කෙනෙක් අහන්නත් පුළුවන්. ඊටත් වඩා කතාවක් තියෙනවා. දැන් බලන්න කුටියක් හැදීම දක්වාම යම්කිසි මූල්‍යමය මැදිහත් වීමක් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ගෘහපතිය ඊටත් වඩා වටිනවා කිව්වා. ඊටත් වඩා වටිනවා කිව්වා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට කුටියක් කරනවට වඩා වටිනවා කිව්වා. ඇසිපිය ගහන මොහොතක් මෛත්‍රී සිත වඩන එක. ඒකට සල්ලි යන්නේ නැහැ. ඊටත් වඩා වටිනවා කිව්වා. අසුරු සැනක් ගහන මොහොතක්. අසුරු සැන ලොකු වෙලාවක් නෙමෙයි. අසුරු සැනක් ගහන මොහොතක් අනිත්‍ය සංඥාව දියුණු කරන එක. අසුරු සැනක් ගහන මොහොතක්. පැය ගණන් නෙමෙයි. එතකොට ඒවට සල්ලි යනවද නෑනේ. එතකොට මේ හිත වැඩිම ඔක්කොටම වඩා වටිනවා කියලායි භාගතුන් වහන්සේ වදාළේ. එහෙමනම් අපට තේරෙනවා මේ බුද්ධ ශාසනයේ අග්‍රතම කුසලයට ආර්ථික පිරිවැයක් අවශ්‍ය නැත. ආර්ථික ශක්තියක් අවශ්‍ය නැත. තමා තුළ දියුණු කළ යුතු ගුණධර්මයි දියුණු කරගත යුත්තේ. ඒකට මූල්‍යමය දායකත්වයක් ඕනේ නැහැ. සමහර අයට මේ කියන්නේ ජරා මරණ තමන්ටම වෙන්න ඕනේ නැහැ කියනවා. මේ ලෝකේ නන්නා දුනන කෙනෙකුට වුණත් එයාට විශාල සංවේගයක් උපදිනවලු. හරි ලොකු සංවේගයක් උපදිනවලු. හරියට නිකන් ඒ කියන්නේ කෙවිතෙන් ගහන්න ඕනක් නැහැ. නිකන් කෙවිත පෙන්වන්න විතරයි ඕන වගේ. කාට හරි ජරා මරණ වලට යට වුණොත් මොකද්ද මේ ජීවිතයේ තියෙන සාරය? මුළු ලෝකේම කඩා වැටෙන්න එක මොහොතයි හුස්මයි නේද මරණයට දුර. හරියට මේ සුලං කවුලුවක හදපු කුරුළු කූඩුවක් වගේ මේ ජීවිතේ මොකක්ද මේ අපි දුවන දිවිල්ල කියලා එයාට විශාල සංවේගයක් ඇති වෙලා මේකට මොකක්ද විකල්පය කියලා එයා ධර්මයේ පැත්තට එනවලු. නමුත් එයාට කරදරයක් වෙන්න ඕනේ නැහැ කියනවා. හැබැයි සමහර අය ඉන්නවලු කාටවත් කරදරයක් වුණාට කිසි සංවේගයක් උපදින්නේ නැහැ. කාටවත් කරදරයක් වුණා කියලා එහෙම ඉතින් කිසි විශේෂ අදහසක් නැහැ. කරදරයක් වුණාද ඉච්චරයි. එයාට අහන්න හම්බෙන බලන්න අහවලා ජරා මරණ වලින් හරියට පීඩා විඳලා මලා ඊට පස්සේ එයාට මොකුත් එහෙම විශේෂ අදහසක් නැහැ. එහෙමද හරි ප්‍රශ්නයක් නැහැ කියලා එයා ඉන්නවා. හැබැයි එහෙම වුණාට එයා දන්න කෙනෙකුට එයා අඳුරන කෙනෙකුට එහෙම එකක් වුණොත් එතනදී එයාට සංවේගය උපදිනවා කියනවා. අනේ මේ මනුස්සයට මෙහෙම වුණා නේද? මොකක්ද මේ ජීවිතයේ තියෙන වටිනාකම? කිසිම තේරුමක් නැති හරයක් නැති දෙයක් නේද මේ ජීවිතය කියලා එයාට සංවේගයක් උපදිනවලු. එතකොට මේ සංවේගය උපද්දව ගන්න ලොකු හේතු ඕනේ. එතකොට එයා දන්න කෙනෙකුට කරදරයක් වුණ ගමන් සංවේගය උපදිනවා කියනවා. හැබැයි තවත් ඒක හරියට මේ අස්වල ලොම් වලට ගැහුවාම සංවේගය උපදිනවා වගේ. සමහර අය ඉන්නවා කියනවා ඒත් සංවේගයක් නැහැ කියනවා. එච්චර විශේෂ අදහසක් නැහැ, කමක් නැහැ මැරුණා කියලා පැත්තකට වෙනවා. තමන්ගේම පවුලේ කෙනෙකුට වුණොත් සමීපතම කෙනෙකුට එයාට මොකක් හරි කරදරයක් වෙලා මැරුණොත් අන්න ඒ වෙලාවට සංවේගයක් උපදව ගන්නවා. අනේ මේ ජීවිතේ මොකක්ද වැඩක් නැහැ. මේ ජීවිතේ කිසිම තේරුමක් නැහැ. මොකක්ද මේ සාරේ කියලා. හැබැයි සමහර අය ඉන්නවා තමන්ගේම පවුලේ කෙනෙකුට තමන්ගේම සමීප කෙනෙකුට මොකක් හරි වුණත් එයාට විශේෂ සංවේගයක් උපදින්නේ හරියට මේ සමහර අස්සයෝ ඉන්නවා නිකන් එයාගේ හැමට පහර ගැහුවත් වැඩක් නැහැ කියනවා. හැම විදගෙන තමන්ගේ ඇටකටු වලට පහර වදිනකොටලු ඒ සංවේගය උපදින්නේ. අන්න ඒ වගේ සමහර මිනිස්සු ඉන්නවා කියනවා. ඒ අයට දහම් සංවේගය උපදව ගන්න නම් තමන්ටම වෙන්න ඕන කියනවා. ඔය සමහර අය බලන්න ඒගොල්ලන්ගේ හැරවුම් ලක්ෂය වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙලා. ඒගොල්ලන්ට මට හම්බෙලා තිනවා තමන්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් කරගත්ත මිනිස්සු ඒ අයට ජීවිතේ වැරදිලා. gedara අයට වැරදුන එක නෙමෙයි ප්‍රශ්නේ.
දන්නා දුරන අයට වැරදිච්ච එක නෙමෙයි ප්‍රශ්නේ. ඒගොල්ලන්ටම ජීවිතේ වැරදිලා. ඒ ජීවිතේ වැරදීම තමයි ඒගොල්ලන්ගේ හැරවුම් ලක්ෂ්‍යයේ විදියට ජීවිතයේ ධර්මයේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ජීවිතේ වරදින එකත් නරකම නෑ. වැරදුනාට කමක් නෑ ජීවිතේ. වරදිනකොට අපිට හිතෙනවා අයි අපිට වරදින්නේ නැත්තම් හොඳයි වගේ අපිට හිතෙනවා. නමුත් ජීවිතේ වරදින එකත් නරකම නෑ. මොකද සමහර අයගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙලා තියෙන්නේ වැරදීම. එතකොට වැරදිච්ච එකම හැරවුම් ලක්ෂ්‍ය කරගෙන ජීවිතය තුළ ධර්මීය දායාද කරගත් අය අදත් මේ බණ ඇහෙනවා ඇති අයටත්. සමහර හරි පිරිහිච්ච මිනිස්සු මට හම්බෙලා තියෙනවා. ඒගොල්ලෝගේ ජීවිතේ වැරදීම තමයි ධර්මයට ඇවිල්ලා තියෙන්නේ. මන් දන්න බොහෝම ප්‍රචණ්ඩ ම්ලේච්ඡ මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ බොහෝම පිළිවෙත් පුරාගෙන දැන් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ පිළිවෙත් පුරන තැනකට ඒගොල්ලන්ව හැසිරෙව්වේ ධර්මයේ. මේ ධර්මයට මහා පුදුම කුසලතාවයක් ඒකට තියෙන්නේ. ඒ ධර්මයේ තමයි යාගේ හැරවුම් ලක්ෂ්‍ය විදියට එයාට උදව් කළේ. එතකොට මේ ධර්මීය උදව්ව හදාගන්න ශ්‍රාවකයෙකුට මේ ධර්මීය තරම් ආශ්චර්යවත් දෙයක් තවත් ලෝකේ ඇත්තේ නැහැ. ඒ නිසා ධර්මයේ ඔස්සේ පිළිවෙත් පුරාගෙන සිත්සේ මේ ගෝර සංසාරයෙන් එතර වීම පිළිබඳ අදහසක් ගන්න එක හොඳයි. මොකද අපිට තව ලොකු කාලයක් ඇත්තේ නැහැ. අනිත් එක මේ ජීවිතේ අපි හිතන සැලසුම කරා අපිට කවදාවත් යන්න බෑ. ඒ නිසා ඕනෑවට වඩා සැලසුම් තියාගන්න එකම අනවශ්‍ය මැදිහත් වීමක්. මොකද අපි එහෙම හිතාගෙන හිටියට අපිට මේ සැලසුම කරා යන්න බෑ කවදාවත්. අමාරුයි යන්න. අපි හදපු සැලසුමට අපි හිතපු සැලසුමට අපිට යන්න අමාරුයි. ඒ නිසා ඔබට මම ඊටාම කරුණාවෙන් කියන්නේ පිළිවෙත් පුරන ශ්‍රාවකෙක් වෙන්න ආර්ය ජාතිය උපදින්න. ආර්ය ජාතිය ඉපදීම පිණිස ඔබ තුල සද්ධාව දියුණු කරගත යුතුයි. ඒ කියන්නේ ආර්ය ජාතිය උපදීම පිණිස වෙන පාරක් නැහැ. ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්නයි තියෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම. ඒතර ඉන්ද්‍රිය ධර්ම දියුණු කරනවා කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන දේවල් වලට. ඒවට කියන්නේ ඉන්ද්‍රිය ධර්ම කියලා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒවා දියුණු කරගන්න ඕන. එතකොට සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඒවා දියුණු කර ගැනීම තමයි ආර්ය ජාති උපදින්න තියෙන පාර. ආර්ය ජාති උපදින්න තියෙන ක්‍රමය. එතකොට සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදයක් හදාගන්න, ධර්මීය ගැන අවිච්ඡ ප්‍රසාදයක් හදාගන්න, සංඝයා ගැන අවිච්ඡ ප්‍රසාදයක් හදාගන්න. කාටවත් හොලවන්න බැරි පැහැදීමක් හදාගන්න. බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න හොයාලා බලබලා පහදින්න. ධර්මයට පහදින්න. ධර්මය කියන්නේ මේ පටිච්ච සමුප්පාදයට පහදින්න. බුදුරජාන් වහන්සේ මේක කාගේවත් කතාවක් විදිහට මතු කළා නොව උන්වහන්සේගේ හදවතේ උපන් දෙයක් විදිහටයි මතු කළේ. එතකොට මේ උන්වහන්සේගේ හද මණ්ඩලයේ උපන් දෙයක් විදිහට මතු කොට වදාළ මේ ධර්මයට පහදින්න. ඒ ධර්මයට පැහැදීමක් හදාගන්න. ඒ ධර්මයට පැහැදීම හදාගන්නකොට මේ ධර්මය කියන්නේ මේ හාමුදුරුවෝ කියන ඒවට නෙමෙයි. මොකද ධර්මීය ස්වාමීන් වහන්සේලා කියන්නේ ධර්මීයද කියලා ධර්මීයමද කියලා යම් කෙනෙකුට ප්‍රශ්නාර්ථයක් මතුවෙන්න පුළුවන් නේ. බුදුරජාණන් වහන්සේ දාල ධර්මයට පහදින්න. ආවල් හාමුදුරුවෝ කියාපු එකට නෙමෙයි. අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ කියපු එකට නෙමෙයි. ධර්මයට පහදිනවා කියලා කියන්නේ සතර සතිපට්ඨානයට පහදින්න. සතර සම්‍යක් ප්‍රධාන වීරියට පහදින්න. සතර එර්ධිපාද වලට පහදින්න. පංච බලවලට පහදින්න. පංච ඉන්ද්‍රිය වලට පහදින්න. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලට පහදින්න. සප්ත බොජ්ජංග ධර්මයක් වදාලා ප්‍රතිපදාවක් හැටියට කියලා ඒකට පහදින්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පහදින්න මෙබඳු එකක් බුදු කෙනෙක්ගේ සිතේ උපන්නා විනා ලෝකේ කාගේවත් හිතේ මේ වගේ කතාවක් උපදින්නේ නැහැ කියලා ඒකට පහදින්න. ඒකට පහදින්න. ඔය ටිකට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. ඔන්න ඔය ටිකට පහදින්න. ඒක තමයි ධර්මයට පහදිනවා කියන්නේ. පටිච්ච සමුප්පාදයට පහදින්න. හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම ටිකක් මහණෙනි තියෙන්නේ. මේවා දෙවියෙක් හදපු එකක්වත්, බඹෙක් හදපු එකක්වත්, මාරයෙක් හදපු එකක්වත්, ශ්‍රමණ බ්‍රාහ්මණෙක් හදාපු එකක්වත් නොව, ලෝකෙ කිසිවෙක් නිර්මාණය කළ දෙයක්ද නොව, මේක හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ අදට 2600කට එහා පැත්තේදී කිව්ව කතාවට පහදින්න. ඒක තමයි සද්ධාව කියන්නේ. අන්න ආර්ය ජාති උපදින විදිය. ඒ කතාවට පහදිනකොට යාට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සාන්දෘෂ්ටිකයි. මෙහිදී ප්‍රතිඵල ලැබෙනවා. අකාලිකයි. මෙහිදී කාලයට කලපන්න බෑ. ඒහි පස්සිකයි.
මේ ධර්මයේ ඇවිල්ලා බලන්න කියලා අඬ ගහලා කියන්න පුළුවන් එකක්. විවෘත වුණාම බබලන ධර්මයක්. හැංගිලා තියෙන එකම බබලන්නේ නැහැ. ලෝකේ සමහර ඉගැන්වීම් තියෙන හැංගිලා තියෙන තාක්කල් තමයි බබලන්නේ. ඔය දේවවාදයේ මැවුම්වාදයේ සම්බන්ධ ඉගැන්වීම් බලන්න. වැහිලා තියෙන තාක්කල් බබලනවා. ඒ නිසා ඒගොල්ලෝ වහගන්න බලනවා. ඒගොල්ලෝ ඔක්කොම ධර්මී වහගන්න බලනවා. රහස් සාකච්ඡා ඒගොල්ලන්ට තියෙන්නේ. ඔය සමහර දේවස්ථානවල රහස් වැඩ තියෙන්නේ. ඒ සමහර දේවස්ථානවලට මිනිසුන්ට යන්න බෑ. සමහර දේවස්ථානවලට ඒ දෙවියෝ අදහන අයට විතරයි යන්න පුළුවන්. දොරවල් වහගෙන දෙවියන්ට කියන්නේ. යාඥා කරනවා එක දේවල් කරන්නේ. එතකොට දවසට එක වතාවක් නොව පස් වතාවක් මීට වඩා ආගම කතා කළත් වැඩක් නැහැ. හේතුව තමයි වැහිලා තියෙනකන් විතරයි බබලන්නේ. අපේ ධර්මයේ හිමිකන් නෙමෙයි. මොනවා වුණත් මේ ධර්මයේ ලැබිච්ච එක මොනතරම් වාසනාවක්ද බලන්නකෝ. ලෝකේ වෙන ඉගැන්වීම් වලට වඩා බුදුරජාණන් වහන්සේ මතක කරන මානිනි මා අනුස්සවේන අහපු ගමන් පිළිගන්න එපා. මා ආකාර පරවිතක් කියන්නේ මේ ආකාරයට කියලා අනුමාන කරලා පිළිගන්න එපා. මා තක්ක හේතු තර්කයට ගැලපුණාට පිළිගන්නත් එපා. මා ණය හේතු මේ න්‍යායන්ට ගැලපෙනවා කියලා පිළිගන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. මා පරම්පරා කතාවට පිළිගන්නත් එපා. මොකද පරම්පරාවෙන් එන ඕනෑ තරම් බොල් වෙච්ච දේවල් තියෙන්න පුළුවන්. පරම්පරා කතා ඒව ඕනෑවට වඩා පිළිගන්න එපා. මොකද පරම්පරා කතා ඔක්කොම ඇත්ත කතා නෙමෙයි. පරම්පරාවෙන් එන ඒවා. මොකද පරම්පරාවෙන් එන ඒවා අර්ථ රහිත වෙන්න බැරිද? පුළුවන්. පරම්පරා කතා අර්ථ රහිත වෙන්න පුළුවන්. ඔක්කොම පරම්පරාවෙන් ආපු අර්ථ සහිත නෑ. ඒ කියන්නේ බුදුදහමේ සංස්කෘතියෙන් ආපු දේවල් පවා අර්ථ සහිතයි කියලාම හැම එකක්ම කියන්න බෑ. එක ආරාමික ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේගේ ආරාමී පාත්‍රයේ පුංචි සිදුරක් තිබුණා. ඒ හාමුදුරුවෝ මොකද කරන්නේ? පාත්‍රයේ සිදුර හොයාගන්න බැරි කමට ඒ කාලේ අද වගේ පාත්‍ර නෑ. දැන් අපිට නම් පාත්‍ර හැමදාම හම්බ වෙනවා, පූජා කරනවා. නමුත් ඒ කාලේ එහෙම තිබ්බේ නෑ. බොහොම අමාරුයි පාත්‍රයක් හදාගන්න එක. ඒ හාමුදුරුවෝ මොකද කළේ? හැමදාමත් අහසට අල්ලලා ඒ පාත්‍රයේ සිදුර තියෙන තැන හොයාගන්නවා. ඒ කියන්නේ අහසට ඇල්ලුවම අර සිදුර පේනවනේ. එතකොට ඇඟිල්ල තියාගන්න. මොකද හොදි එහෙම හැලෙන්න පුළුවන් නේ සිවුර එහෙම. ඒ නිසා යාරු එහෙම තමයි හැමදාම පින්නපාතේ වැඩි. ඒ වැඩි හිටි හාමුදුරුවෝ ඒ ආරාමේ හිටපු. ඉතින් මේක දැකලා මේ ආරාමේ හිටි අනික් හැමෝම හාමුදුරුවෝ පාත්‍රය අහසට දික් කරන්න පටන් ගත්තා. කාලයක් යනකොට අවුරුදු කීපයක් යනකොට ඒ ආරාමෙට එන හැමෝම අහසට පාත්‍රය දික් කරන්න පටන් ගත්තා. අර මුලින් කරපු හාමුදුරුවෝ බොහොම අර්ථයක් ඇතුව කරපු වැඩේ පරම්පරා කීපයක් යනකොට ඒක අර්ථ සහිතව අර්ථ රහිතව කරන්න පටන් ගත්තා. ඒ පරම්පරාවෙන් එන සමහර දේවල් ඔක්කොම අර්ථ සහිතයි කියලා කියන්න බෑ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ තරම් නිදහසේ අපිට මේ ධර්මයේ හිතන්න ඉඩ දුන්න කෙනෙක් නෑ. මොකද මේ ධර්මයේ විවෘත වෙච්ච හැටියට බබලනවා. ලෝකේ විවෘත වුණාම බබලන වස්තු තුනයි තියෙන්නේ. එකක් ඉර විවෘත වුණොත් විතරයි බබලන්නේ. අනිත් එක හඳ වැහිලා තියෙන වෙලාවට කවදාවත් බබලන්නේ නෑ. අනිත් එක තමයි සද්ධර්මය. ධර්මයේ විවෘත වීමෙන්මයි බබලන්නේ. වෙන ක්‍රමයක් නෑ බබලන්න. ඒ නිසා මේ ධර්මයට පහදින්න මෙබඳු ධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කළා කියලා. සංඝයාට පහදින්න පන්සලේ හාමුදුරුවන්ට නෙමෙයි. බණ කියන හාමුදුරුවන්ට නෙමෙයි. මටත් නෙමෙයි. මේ ධර්මයේ පිළිවෙත් පුරාගෙන සීල සමාධි ප්‍රඥා කියන වැඩපිළිවෙල තුල ඍජුව ගමන් කරනවා නේද? ඒකට උජුපටිපන්න කියනවා. උජුපටිපන්න ඍජුයි. ඍජුයි කියන්නේ මේ ප්‍රචණ්ඩත්වයට නෙමෙයි. කෙනෙක් කියන්න පුළුවන් ඒ හාමුදුරුවෝ හරිම ඍජුයි. ඔන්න ඕකට තමයි උජුපටිපන්න කියන්නේ. කියන්න ඕන එක කෙලින්ම කියලා දානවා. බනින්න හිතුනාම බනිනවා. ඒක පින්වත්නි උජුපටිපන්න නෙමෙයි. කොහෙද බනින්න හිතුනාම බනින එක උජුපටිපන්න වෙන්නේ කියන්නේ. පින්වත්නි සීල සමාධි ප්‍රඥා පිළිවෙලින් භාග්‍යවතුන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියන පිළිවෙත් මාර්ගය සීල සමාධි ප්‍රඥා නම් වූ වැඩපිළිවෙල භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ඍජුව ගමන් කරනවා. සීල සමාධි ප්‍රඥා. අන්න ඒකට උජුපටිපන්නයි. උජුපටිපන්නයි. ඉතින් මේ ඍජුව මේ සීල සමාධි ප්‍රඥාව තුළ ගමන් කරන අය ඉන්නවා නේද? ගමන් කරපු අය ඉන්නවා නේද? ඒකේ ප්‍රතිඵල හදාගත්තා ඉන්නවා නේද? රහතන් වහන්සේලා ඉන්නවා නේද? ඒ බඳු පරපුරක් නේද මේ සංඝ කියලා කියන්නේ. පුද්ගලිකව හාමුදුරුවන්ට පහදින්න ඕනේ නැහැ. පොදුවේ සංඝයාට පැහැදුනා මේ අන්න ඒකට සද්ධාව. ඔතන තමයි ආර්ය ජාතිය උපදින පළවෙනි තැන.